සෙංගී යන හැන්දෑවේ ඔබ මාතර වෙන්නුයේ තනියවද අද මගේ ජීවේ ඔබ නිසයි මෙමා ජීවත් නොවේ ඔබ නිසයි මෙමා ජීවත් නොවේ ආදරයෙන් පෙරදුන්න මං වාගේ අහිංසකෙක් තවත් මේ රාජ මන්දිරේදලා බලක් නැහැ චේතනා නුඹ ආදරේ පාවා දුන්නා නුඹ ආදරේට ද්‍රෝහිකම් කළා නුඹ ආදරේට ද්‍රෝහිකම් කළා ආදරවත්තියක් හැමදේ අප්පා මගේ දිනුනේ තුටුව චේතනා මම තවත් මේ රාජ මන්දිරේදලා බලක් නැහැ චේතනා हजरत तेरे वेदना माने तू चुरा गलुआवे उबेत सिति देही सिमनपनगी तेरी मधुनाए तिरे मगे इरु संगी यन अंदेवी उब मातर इन्नुये තනියවද අද මගේ ජීවේ ඔබ නිසයි මෙමා ජීවත් නොවේ ඔබ නිසයි මෙමා ජීවත් නොවේ ඔබට මා සැලකල්ලක් හසාරව සිටිනවා අප දෙන්නගේ සතුටට ඉහිට පියමන් කරන්න බැරිමයි සැලසෙන්නේ ඒතදා ඔයා ඒ විදිහට මගේ උරුපත්තල දුරුල්ලා ආදරණක් විදිහේ අද මේ වාගේ මේ ඉස්සකටි වල තඩි කරන්නද චේතනා චේතනා ඔයා වාගේ අමනුෂ්‍යක ලෝකෙක මට ජීවත් වෙලා බලන්න බැහැ චේතනා ඔබ පැතුවේ ප්‍රාර්ථනා මනට පිණිසේ නිමෝරේ අවසාන මොහොතේදී අනුවන් නදී එදවක් නාසිනේ දහමින් ඉරු සෙංගී යන ඇන්දෑවේ ඔබ මාතර වෙන්නුයේ තනියවද අද මගේ ජීවේ ඔබ නිසයි මෙමා ජීවත් නොවේ ඔබ නිසයි මෙමා ජීවත් නොවේ මෙවන් පාප කර්ම ලෝකෙක ජීවත් වෙලා බලක් නැහැ චේතනා චේතනා පෞපිය සෙනෙහස නැත්තම් සහෝදර සෙනෙහසක් නැත්තම් ආදරයෙන් පෙරදුන මේ වගේ කාල මණ්ඩලෙ මේ ලෝකෙ ජීවත් වෙලා බලක් නැහැ ඔබගේ සියදින් මම බලාගන්න මගේ ජීවිතේ නිමල චේතනා කියන ආදරතාවෙ කඩුල සෙනගති කොහොමද මෙතෙන්ට ආවේ මොනවද අනේ කරගන්නද දන්නේ කඩුල සෙනගති ආදර සෙනෙහස දයාව අනුකම්පාව පාවා දීපු ආදරවන්තියක් වෙනුවෙන් තවත් මේ ලෝකේ ජීවත් වෙලා පළක් නැහැ කඳුල මහසෙනපති මන් දන්නවා ඔයාට තියෙන වේදනාව ඔව් කුමාරිය ඔයා කමනාප වෙලා ඉන්නේ ඔව් කඳුල මහසෙනපති ඒ අමනාප වෙන්න ලොකු හේතුවක් තියෙනවා ඔයා හිතන්න එපා කුමාරිගේ වැරද්දා ඔව් මෙතන වැරද්ද සම්පූර්ණ අපේ ගෑණිගේ ඔලවා කාමිනීගේ මේ ඊයේ පෙර බාද කුමාරිය අපේ ගෙදර ආවා බාද කුමාරට ආවා ගෙදර ඇවිල්ලා මට කිව්වා ගෑණි විනාඩි 5කට දෙන්න කියලා ඉතින් දුන්නද දුන්නා අවුලද ඉතින් මොකද සිද්ධ වුනේ ඊට පස්සේ ඊට පස්සේ මොකද වුනේ කියන මම දන්නේ නැහැ මම හිතේ මේ අපේ ගෑණිට වසී බෙහෙතක් දීලා දිනන කුමාරිට දෙන්න අපේ ගෑණි මොකද කරන්නේ අර පළතුරුත් එක්ක දුන්න අරක මොනවා චේතනා කුමාරි කවෙට දුන්නා කුමාරි මේ ඔව් දැන් ඔයාට කුමාරි ඕනේද ඔව් කඩුල මාසිනපති කිසි දෙයකට බය වෙන්න එපා ඕට වැඩිය වසී මල් ළඟ තියෙනවා මොනවා නුඹලගේ වසී බෙහෙත් තියෙනවා මම ඊයේ පෙර දෙකක් හැදුවානේ හැදුවා කොහොමද හැදුවේ බූලි 60ක් තියෙනවා ගෙදර බූලි 60ක් තියෙනවා තෙල් ඉතින් නුඹ ඒක සත්‍ය අසත්‍ය බැලුවද බැලුවා කොහොමද බැලුවේ හැදුවා හදලා ඉවරලා මම බැලුවා ගෑණියෙකුගේ ගාලා බලන්න ඕන කියලා මෙහෙම ඇඟිල්ල ගාගෙන බැලුවා ගෑණිය දැන් එයි ඔව් බෑ පේන දෙක් මාන්නේ නම් මම නිකන් බෑ කන්දට කොට වුණා ඔව් මේ එළ දෙනක් එනවා කාන්තාවක් නැහැ බී දෙනක් එනවා බී දෙනක් එනවා ඔව්
එන්න අඩි මේකකි ගහලා බලන්න. ගෑවද? ඔය හරි කියන මම නිකන් අහම චුට්ටක් ඇල්ලුවා. ඉතින් අනේ හැරිලා hina වුණා ඒ ගාලා. මේ ඉලදෙන hina වුණා? ඔව්. ඉතින් ඊට පස්සේ මොනවද hina වෙච්ච එක මම පිම්මේ ආවේ මම පිටිපස්සේ. ඔබට ඇන්නද? මාමා තියුවා. දුවලා. දුර නැංග මී ගහකට. ආ. මේ ගහට නැංගලා මම බැලුවා එළදෙන එනවද කියලා. ආ. බලන්න මේකේ ගහෙත් භාගයක් ඇවිල්ලා මන් දිහා. ඒ කියන්නේ නුඹේ වසීබෙත සත්‍යයක්. අන්න සත්‍යයක් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔව්. මම මේ බේත දීලා වෙලා අපේ ගෑණි ශාස්ත්‍ර කියන ගෑණියක් විදිහට රජමන්දිරට දැම්මම යවනවා. කරුණාසේනපති. නුඹේ ඉෂ්ට දේවතාවෙක් හා සමානව මම විශ්වාස කරනවා. ඒ කරුණාසේනපති කිචිද? නෑ කුජු. එහෙනම් ඔබට මට ඒ උදව් උපකාර කරනවද? හැබැයි කාමිනික ජීවිත හානියක් වෙන්න බෑ තේරුණාද? ඒ විදිහට කරලා කරුණාසේනපති නෙබට උදව් කරන්න පොරොන්දු වුණා. නමුත් චේතනත් වාදකත් අතර ආදරේ නතර වුණේ නැහැ. මොහොතින් මොහොත තප්පරේ ඔහුගේ ආදරේ නේරට පටන් ගත්තා. එදා මේ විදිහට වනසකු මල්ලුවෙන් හොඳ මේ විදිහට වාදකත් චේතනත් මෙසේ කාලය ගත කරන්න වුණා. මල් සිනාවෙන් දයාවන්ත වීලා හිදින්නම් ඔබේ ළඟට ගිලා මල් සිනාවෙන් දයාවන්ත වීලා හිදින්නම් ඔබේ ළඟට ගිලා
මුරකාව තර කරලා තියද්දී ඔබ කොහොමද වාසල් දොරටුවෙන් ඇතුළුනේ මේ මල්ලුවට? අනේ මුර්ගාදේවිය පල්ලේ රාජ වාසලේ හැම කෙනාටම ශාතර කියන්නේ මේ නැහැ. අපිට මලයාලම් සාත්‍ර කවදාවත් මම විශ්වාස කරන්නේ නැහැ. යන්න පුළුවන්නේ ආපුවත් බලාගෙන. මට එකක ශාත්‍රයක් මේකෙන් අහන්න චේතනා. අවස්ථාවක් දෙන්නකෝ. ඔයා දන්නවා මම ඔයාගේ සුරත කාටවත් අල්ලනවට කැමති නැහැ. ඒ නිසා මේ ශාස්ත්‍රකාරයට යන්න ආපුවත් බලාගෙන. අනේ ඇයි අයියා එහෙම කියන්නේ? ඔයා මාව හිර කාර්යයක් විදිහට තියාගන්න හදන්නේ. මට ඒකෙන් එකම ශාස්ත්‍රයක් අහන්න ඉඩ සලසා දෙන්නකෝ. චේතනා. රාජකුමාරි පින්වත් රාජකුමාරි තමයි. රාජකුමාරයාගේ කට ශර වුණාට හදවත තමයි හොඳ. චේතනා මං එදාට පුරුදු දුන්නා. ඔයාගේ පුංචි හදවතට වේදනාවක් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔයාගේ හදවතට වේදනාවක් ඇති වුණාට මට සමාව වෙන්න. ඔබ සාත්‍ර බලන්න. ශාස්ත්‍රකාරිය. එතකොට ඔබ කාස් සමගද මේ වාසල් දොරටුවට ඇතුළුනේ? එක්ක මහරජා මගේ මොණියා තමයි. දකුණු වාසල් දොරකට මගේ මොණියා පක්කනයි තමයි කරනවා. පක්කනයි චේතනා වාසල් දොරටුව මුල සිටින්න මුර කරුවන් ඔහුට කරදරයක් කරන්න පුළුවන් නේ. මම ඉක්මනට ගිහලා ඔහු බලා ගන්නවා. ඔබ ඉක්මනට ශාස්ත්‍රයක් බලන්න ඕනේ තේරුණාද? ඔව්. අනේ ඔව් එයා හිතව කරුෂන් මොකක් හරි කරදරයක් කරන්නේ නැහැ. චේතනා පරිස්සමට තේරුණාද? මම කාමිනේ. මොකද මේ කාමිනේ උම්මත්තකයක් වගේ විශ්වලාගෙන ඒක ලොකු දිග කතාවක්. මේ මගේ ඇඟි ඔබගේ ඇඟි මේ තෛලය ගාපුවම නැවත ඔබට නිමල කුමාරයා මතක් වේවි. ඔබ ඉන්නේ හිතේ සතුටකින් නෙමෙයි වශී බේතක් ඔබගේ ශරීරගත වෙලා තියෙන්නේ. අනේ ඔය හෝරා කීපය ඇතුළත ඔබට නැවත නිමල කොයි මේ වාසල් දොරටුව අසල කවුරුත් පේන්නේ නැහැ. ශාතර කියනවා ශාතර මේ කාටද බොරුවක්ද කිව්වේ? මම යනවා චේතන කුමාරී මම යනවා. ඔබ අර පැත්තේ පැනලා යන්න. චේතනා වාසල් දොරටුව අසල කවුරුවත් නැහැ. කොයි ශාස්ත්‍රකාරිය? අනේ කලබල වෙන්න එපා. අපි ඒ හැමදේම අමතක කරලා අර කතාව කියන්නකෝ. ඒ කතාව මම අහගෙන ඉන්නකෝ. ශාස්ත්‍රකාරිය මොකද්ද ඔයාලට කිව්වේ? ඒක ලස්සන කතාවක්. මම ඔබට පස්සෙට කියන්නකෝ. ඊළඟ කතාව මට කියන්නකෝ. හොඳයි. ඔබට මා පිදුතුම් ආදරේ දෙහදෙන් නොවේ පෙතුම් සාගරේ ඔබට මා පිදුතුම් ආදරේ දෙහදෙන් නොවේ පෙතුම්
කරුවන් පුරකාර දාගෙන අන්නාලගේ පරුවත බැඳගෙන මේ බාලකොබු ආරක්ෂා කළා. ඒත් මගේ බාලගේ ඇසුරට වැලි ගාල පොරායට හිතුව දෙපව්. නිමල චේතනා කියලා ආදර කතාවට මේ බාලගේ කිසිම ගැළපීමක් නැහැ යකව්. පොරාමණිය නිමල චේතනා කියලා ආදර කතාවට කරන්නේ. ඔඩව චේතනාගේ කතාවේ නේද ඇටි දෙහින්නේ. චේතනා ඔරයිද තුරු මේ අයිසක නිමල බලාගෙන ඉන්නවා චේතනා. චේතනා නිමල ඔබ කොහෙද ඉන්නේ කියන්නකෝ. ඔබ සදා චේතනා චේතනා වෙන්න මගේ චේතනා සේනාධිපති ප්‍රකාශ කළා. චේතනා අර බලන්න 12,000 පුරකරුවන් පිළිවරාගෙන වාජක් කුමරන් අභිවත් කරලා තියෙනවා. අපි මෙතන සතුටුලා පනව ගමු. ඒක මොකද අර ඇයි කුමර පියාගන්න ඕන බලන්න. ඒ නතර වෙඩි යවුවකෝ. දෙවල චේතනා කියන ආදරවන්තේ මේ බාධකේ මුණේ දැලි ගාලා පලා යන්න දෙයකෝ. පාත්කයන්ති ඔබට මම එදත් කිව්වදත් කියනවා. මුදුන්ට වටි රස්තේ කඩපු කරලා වෙන්නලා කියන්න. මගේ නිමලට පාඩේ ඉන්න දිනා පොත බලන්න කල්පනා කරලා පිටුව ගියොත් හොඳයි. අනේ බාධක කරේ මගේ ආශ්‍රය ගාලා විශ්රෝත් දෙපා. ඔබට පිටයි වෙයි. අපිට මගේ අපේ ලෝකෙක තනි වෙලා අපේ පාඩේ ජීවත් වෙන්න අපිට ඉන්න දෙන්න බාධක කුමරා. පායන්ති මම මගේ නිමලට ආදරේ කියලා ප්‍රකාශ කරේ. මට කරන්න මේ බාධකෙට කියන්නේ නැහැ යකෝ. අපි දෙන්නගේ පාඩේ ඉන්න දීලා අපි දෙන්නට ආශිර්වාදයක් කළා. ඔබ පිටේ යන්න පොයන්නේ. පස්සේ යකෝ නිමල චේතනා කියන ආදර කතාව මේ ගා පොළව මත දුවබක් කරලා දානවා යකෝ. බාධක කුමරුනේ එන බලාගමු. නිමල චේතනා කියන ආදර කතාවට කාටවත් බාධාවක් වෙන්න බෑ. නිමල චේතනා කියන ආදර කතාව මේ බාපුලට යන්න වෙන්නේ නැහැ. බලාගමු මේක මොකද? අනේ බාධක දුප්පත් පොසත් ભેද ಜಾති කුලමල ආගම් ભેද නැහැ. අහිංසක ආදරේ පිවිතුරුයි. ඒ නිසා අපි උපන් ආත්මික හමුවෙමු. අපි අතර නැවත මේ වගේ වෛරයක් ගොඩ නැගින්නට පිට නොතියමු. නිමල චේතනා කියන ආදර කතාව නිමල රන්වන් අකුරින් පෙම්වතුන් අතර ලියවේවා අලියවේවා. මට සබා වෙන්න යන්නේ. බාධක කුමරුනි කතා කරන්න. චේතනා කරන්න දෙයක් නැහැ.
මේ වාදක කුමරුවන්ගේ ලබා උපන් ඇති වාදක කුමරුවනි අපි රාජ්‍ය ගෞරවයට උපන් ආත්මික අපි අයියා අපේ බොහොම දානම් කරමු යම්. රාජ්‍ය ගෞරවයට බොහොමත් කරලා සුදුවන් වැලි තවරපු සුසාන භූමියකදී උදේ සවස පහන් සිළු දෙකක් දල්වලා වාදක කියන නාමය අපි සිහිපත් කරමු. අත්‍යවිලාසී රසෝදරේ හිතවතුනි දයාබරාසනේ නරඹන්නේ හස්ති සෛල පුරවරේ පිහුනේ ආපහුව නිල්වලා කලා සංඝ විදිහපත් කළ නිමල චේතන වේ දිවස්වතර මුද්‍රා කිදරාරක සංඝර්ෂණි මෙසේ නිමාවට පත් වෙනවා එවන ප්‍රේක්ෂක හිතවතුනි අද දින රාත්‍රියේ අවසාන දින රාත්‍රියේදී අප සෝදරකව තමුන්නාසරට ඉදිරිපත් කිරීමට කුරුණෑගල ප්‍රදේශයේ ඓතිහාසික දුප්පත් ගම්මානයක සිදු වුණ සත්‍ය කතා පොතක් ඇසුරින් රංගනයේ රාජපක්ෂ අධ්‍යක්ෂණය